දැන් අනිච්ච කියන ධර්මතාවය දකින්නේ පංචද්වාරයේද මනෝද්වාරයේද කියලා. ඒකට උත්තර දෙන්න මේ එකපාරටම උත්තර දෙන්නේ නැහැ. ওই දෙකේදීම දකින්න පුළුවන් කියන යථාර්ථයක් තමයි තියෙන්නේ. පංචද්වාරයෙන් දකින්න පුළුවන් මනෝද්වාරයෙන්. ඒකට පළවෙනි උපදෙස් දකින්න පුළුවන් දෙවෙනි උපදෙස් දකින්න පුළුවන්. එකක් කියලා එකක් නෑ. දැන් මම ඉස්සලම අපි පසුබිම හදාගමුකෝ. අපේ පසුබිම තමයි අපි දැන් සංසාරේ අතරමං වෙලානේ ඉන්නේ. නේද? අපි ගැටේට හොවෙලයි ඉන්නේ. ගැටේ ගලව ගන්න විදිහක් නෑ. වේගයක් තියෙන්නේ. වේගයට හොවෙලා අනුසෝතගාමීව යනවා. පැහැදිලිනේ? ඉතින් මේ ඉස්සලා වේගින් අතර කරගන්න තමයි මේ දර්ශන ඥානෙ උපදවා ගන්න. දැන් දර්ශන ඥානෙ උපදවගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? තාමත්ම පැහැදිලි පොඩ්ඩක් වේගي අඩු වෙනවා. ඒකනේ අද උදේ වැඩ ටික දාලා හැම්මෙන් දාලා කොහොම හරි කරලා ආවේ. වේගي අඩු වෙලා කියන්නේ අපි ඇරෙන්න කවුද මෙහෙම එන්නේ කියන්නේ? ඒ කියන්නේ වේගي අඩු. ඒ කියන්නේ බාහිර දේවල් වලට හිත යන්නේ නෑ. මේක කඩා ගන්නවයි ඕනේ. ඒ කියන්නේ වේගي අඩු වෙලා තියෙන්නේ. එතනින්ම තේරෙනවා අපිට මුලින්ම ඕනේ දර්ශන ඥානය පහළ කරගෙන වේගය අඩු කරගන්න. ඒ වේගය නම් කැල්ලා තියෙන දැන්. අර දර්ශන දැන් අපි පන්තියකට එන්නේ එහෙම මැලි වෙන්නේ නැහැ. මුළු කැප වෙලා නේ දහම වෙනුවෙන් යනවා. ඒ කියන්නේ සෑහෙන කෙලස් ටිකක් ගෙවිලා තියෙන දර්ශන ඥානය නිසා. මෙහෙමනේ. දැන් මේ මිතු මෙහෙම බයිනින්ද හරි ආවා. ඒ කියන්නේ මේ බයිනින්ද නෙවෙයි. මේ ඇයි එහෙම එන්නේ කාලේ වැය කරලා? දර්ශන ඥානෙ ගෙවිච්ච ප්‍රමාණය වේ. දර්ශන ඥානෙ ගෙවිච්ච ප්‍රමාණයට හිතනවා මේ සසර වැඩක් නැහැ. මෙතන විසඳුමක් ගන්න ඕනි. අද දවසේ මම මේ කාලය වැය කරලා මෙතනට යනවා. ඒ කියන්නේ අර කාලය තමන්ගේ ධන සම්පත්, වස්තු සම්පත්, ඒ කියන්නේ කාම සම්පත් අපි කියන්නේ. ඒවා දැන් මේ මොහොතේ අපිට ලැබෙන්නේ නැහැ. දැන් ඒ ටික මොකක් වුණාද? අනේ ඒ පිළිබඳ තණ්හාව ඇතෑරුණා. ඒ පිළිබඳ තණ්හාව ඇතෑරලා තමයි අද දැන් අපි මේ වගේ තත්යකට එන්නේ. දවසක ඉඳන් කරන්නේ දැන් පුතත් එහෙමනේ. පුතාට මොන වන්නයක් ගන්න පුළුවන්ද අප්පා? දැන් ඔක්කොම දාලා ආවනේ අද. ක්ලාස් කීයක් දාන්න පුළුවන්ද නේ? මුදල්නේ. නේද? කාලේ සතුට සාමාන්‍ය ලෞකික සතුට මේ ඔක්කොම අතර දාලා ඒ පුතාට දවස කැප වුණා. ඒ කියන්නේ මොකද්ද? අන්න හරි. හැබැයි තදංගවත් නෙමෙයි මිස්. ඒ කියන්නේ අතරම මේ පුරුද්ද මේ පුරුද්ද බව පුරුද්දක් වෙනවා. ඒ කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරු ශාසනය කියා අපි මේ මට්ටමේම තමයි එතනට බයි. මේක නැස කරන්න බෑ. ඒක මොකද දන්නවද? ඒකට හේතුව තමයි අර අපි මේ එකක්වත් දැම්මේ මිස් අවිද්‍යාව තිබුණේක ඇත්ත. අවිද්‍යාවට පහර ගහගෙනනේ. ඒකට විද්‍යාව උදපා. විද්‍යාවත් එක්ක තමයි මේ කතාව දාලා තියෙන්නේ. ඒක නිසා ඒවා නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා කවදාත් එනකොට අවිද්‍යාවට ඉන්න බෑ. දැන් අපේ මේ අදහස් ටික එනකොට අවිද්‍යාවට ඉන්න බෑ. මොකද එයාට ගැලපෙන්නේ නැහැ පරිසරය. ඒක නිසා එයා අයින් වෙනවා. ඒක නිසා අපි මේ පැහැදිලිනේ? කියන්නේ ඇත්තටම අර නුවණින් කරනකොට තියෙන chance එක එකයි. මතක් වුණත් අවිද්‍යාවට ඉන්න විදියක් නැති මට්ටමක් තමයි තියෙන. ඒක නිසා මේක මේ තදංගත් නෙමෙයි එක්තරා විදියක මේ සමුච්ඡේදන ප්‍රාණයක්. ඒත් හැකි එක්තරා මානකින් අපි ඔය කාරණා තුන ඔය වචන තුන කොච්චර බෙදන්න පුළුවන්ද? නිකන් සමුච්ඡේදන නේද? ඔය තදංග විස්කම්මන කියලා තියෙන සරල බෙදීමක් නේ. ඒක අණු කොටස් සෑහෙන්න බෙදන්න පුළුවන් ඇති. කොහොමවත් කමන්නේ. අපි යම් මට්ටමකට ඔන්න මේ කෙලස් ගෙවිලා අපිට දැන් තේරෙනවා දර්ශන ඥානෙ ඉපදිලා ඒකට සාපේක්ෂව ගෙවිලා අපි දැන් මේක නිරත වෙලා ඉන්නවා කියන කාරණේ. ඉතින් අපි දැන් නිදාසරේම මේක බලාපොරොත්තු වෙනවනේ මේ ලෝකෙ උත්මව ගන්න. එතකොට අර මෙතෙක් කල් අපි දර්ශන ඥානයේදී දැක්ක අකම දර්ශන ඥානයේදී අපිට අනිත්‍ය පිළිබඳ හම්බ වෙච්ච නුවණින් තමයි මේ කාරණා ටික තුනිමිස්. ආයි කතා දෙකක් නෑ. අපි දැන් දර්ශන ඥානිය උපදවනකොට අපිට අනිත්‍ය කියන ධර්මතාවය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයට අනුකූලව හම්බ වෙච්ච නුවණට සාපේක්ෂව තමයි මේ ටික මෙහෙම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොනවාම ධර්මතාවයක් මොනවා හරි ධර්ම සාකච්ඡාවක් වෙනවා නම් මේ තුන ප්‍රකට නොවි. ඒක වෙන්න බෑ. මෙහෙම වෙලා තියෙන්නෙම අනිච්ච දුක්ඛ අනාත්ම මූලික කරගෙන ධර්ම දේශනා සිදු වෙච්ච හින්දායි. සර්වඥාන්සේ කියනවානේ ආනන්දය මේ අනිච්ච දුක්ඛ අනාත්ම නැත්නම් චතුරාර්ය සත්‍යයට අඩංගු නොවෙන කිසිම දේශනාවම බුද්ධ දේශනාවක් විදිහට සලකන්නේ නැහැ කියන්නේ.
ඒ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අදහසක් තියෙන්න ඕන. හරිනේ? චතුරාර්ය සත්‍ය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අදහසක් තියෙන්න ඕන. විශේෂයෙන්ම හරිනේ. අන්න ඒ දර්ශන ඥාණයට තමයි අපිට මෙතෙක් මේ ගානට මේ කෙලස් කැපිලා තියෙන්නේ. ඒකත් සමුච්ඡේදන ප්‍රහාණයක්ම තමයි. මොකද හේතුව සර්වචන්නාංශයෙන් කියනවා සී මුට්ටාවේ මරුණා. මේ වගේ මානවේ සුගතියකටම උපදින්නේ. තථාගතයන් වහන්සේ ධහම තියෙන තැනකමයි පිටන්නේ කියන කාරණය ඇතුලේ දිනවනේ තදංග ප්‍රහාණය කියන එක නේද? ඒක නිසා අපිට අපි හොඳ මට්ටමක සතුටු වෙන්න පුළුවන් සම්මති. ඒක සතුටු වෙන එකක් නෙමෙයි අපි මේ කියන්නේ. සම්මති අපිට ඒ පිළිබඳ සතුටු වෙන්නට පුළුවන්. ඒ අපි කළු මහත්තයා වයර් එකට ගහනවා. නෑ ඒ වකුනේ. නෑ. කළු මහත්තයා මතක් කළා. ඒ කියන්නේ තා පොඩ්ඩ මෙතන ගන්නවා කියන එකනේ කියන්නේ. එයා හිතේ යාම වර්ධකට අහු නැහැ කියලා නෑ නේ. පිනකට ගන්න යන තා පොඩ්ඩේ. කායතර චන්දන මහත්තයා තියෙනවා. ඒගොල්ලෝ ගන්න බෑනේ. කට්ටියට තාපුණා. එනවා ඒකට තාපුණේ. එතකොට ඕන දැන් බලන්නකෝ දැන් අපි එන මූලික වශයෙන් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ තියෙන ඥානයක් දැන් අපිට තියෙනවනේ. හරි. දැන් මෙහෙමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ওই ඥානය ඔය අවබෝධය කියන කාරණය අවබෝධය කියන එක වෙනමම ඩීප් ක්‍රියාවලියක්. ඒක අපිට දැනට තේරෙන්නේ වචන වලට ආවට පස්සේ තමයි. පැහැදිලිද? දැනට අපිට අවබෝධයක් කියන කාරණයක් තියෙන එක නම් ඇත්ත. හැබැයි දැන් අපිට ඒක අපි අවබෝධයක් තියෙනවා කියලා ගන්නෙ කොහොමද? වචන හරහානේ. අපි දැන් මේ අවබෝධය එතනට ගෙනාවෙත් ඒ අවබෝධය දාන්න දැම්මෙත් මොකක් කරාද? දැම්මෙත් අනිත් දුක කරා තමයි වචන හරහා නේද? වචන හරහාමයි දාන්නේ. වචන හරහාමයි ගන්නෙ. හැබැයි අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය වචන වලින් කියන්න පුළුවන් නම් දෙයක් නන් නෙමෙයි. දැන් පැහැදිලිද? වචන වලින් කියන්න බැරි. වචන හරහාම ඇති කළ හැකි. වචන හරහාම දැනගත හැකි. හැබැයි වචනයෙන් විස්තර කරන්න බැරි ධර්මතාවය. දෙක ගොඩක් ගැඹුරුයි. ඒ කියන්නේ අර අවබෝධය කියන එක ඉපදලා තියෙන වචන හරහාමයි. දැන් තියෙන අවබෝධය අපි දැනගන්නේ වචන හරහාමයි. හැබැයි අවබෝධය වචන වලින් විස්තර කරන්න බෑ. එහෙම එකක් නේද තමුන්ට තියෙන්නේ. ජීවිතේ වෙනසක් තියෙනවා. ඒක සෑහෙන වෙනසක්. ඒකට අවබෝධය කියන්නත් බැයිදම බයක් වගේත් හිතෙනවා. මේක නෙමෙයිද අවබෝධය කියන කලුමක් දෙලත් ඔබ තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? දැන් මොකක් හරි වෙලානේ තියෙන්නේ. අන්න මොන හරි වෙලක් බව දන්නවා. වෙනද වගේ නෙමෙයි. වෙනද වගේ නෙමෙයි. දැන් පේනවනේ විදාසරේ මේ කොච්චරද කියන්නේ ලොකුලේනගේ මිස්ලා ඇතුළු මේ මල් මිස්ලා ඇතුළු මල් මිස් නම් කියන්නේ මල් මිස්. දැන් බලන්න මෙදාසරේ ආවර්ජනා වෙනකොට මොන තරම් සරල මට්ටමකට ගෙනාවද කියලා. අවසානයේදී බිම තියලා පැදුරේ තියලා ධර්ම සාකච්ඡා කරන මට්ටමට අරගෙන ආවනේ. එතනට ගෙනාවනේ මේ පරිසරය. ඒකයි විය යුත්තේ. ඒක ආවේ ඇයි? ඒ අවබෝධය. අවබෝධය තමයි ඒක ආවේ. හැබැයි අපිට තවමත් හිතා ගන්න බෑ. තවමත් සැකයක් තියෙනවා. අපිට අවබෝධය නැද්ද දන්නේ. හරි එහෙම සැකයක් තියෙනකොට මොකද දන්නවද? අර අවබෝධයට කතා කරන්න විදියක් භාෂාවක් නෑ. අවබෝධය එන්නේ වචන හරහා කියලා අවබෝධය වෙනවා. එහෙම නේද මං කිව්වේ? ඒකට කතා කරන්නේ වචන වලින් තමයි අවබෝධයක් තියෙන්නේ කියලා. හැබැයි වචනේ සම්පූර්ණයෙන්ම විස්තර කරන්න අවබෝධ සම්පූර්ණ විස්තර කරන්න හැකියාවක් නෑ. එතකොට ඕක උනේ දර්ශන ඥාණයට අනුකූල වෙච්ච දර්ශන ඥාණයට අනුකූල වෙච්ච අනිච්ච දුක්ඛ අනාත්ම භාවයෙන් යුක්ත විදිහට දේශනාවක් ශ්‍රවණය වෙච්ච ඉන්න. අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට දේශනාවක් හකුල වෙලා ඒ කියන්නේ දැන් අපි මේ මොනවා කිව්වත් අපේ කනෙන් අහන දේ ඒ වෙලාවට උපදින නොවන විසින් ඒ කියන්නේ ඒක අපි කියන එකට හකුලෝලා එයාගේ මට්ටමට පරිවර්තනය කරගෙන එයා බලනවා මේක අනිච්ච දුක්ඛ අනාත්මයට ගැලපෙනවද කියලා. දැක්ක නේද? අනිච්ච දුක්ඛ අනාත්මයට ගැලපෙනවා නම් විතරයි අර කියන අවබෝධයක් එන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට දේශනාවක් යන්නේ නැත්තම්
අවබෝධයක් කියන කාරණයක් ගොඩනැගීමක් වෙන්නෙම නෑනේ. දැන් අපි දන්නෝනේ මේ ලෝකාවබෝධයේදී අනිච්ච දුක්ඛ අනාත්ම විමෝක්ෂ මොකද? විමෝක්ෂ මොකද දුරනේ ඒක. එහෙනම් මේ ලෝකාවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මොකක් කරාද? අනිච්ච දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මුල් කොටගෙන එතනින් කියන්නෙම කෙලින්ම අවබෝධයට සමානයි. අවබෝධයට කවුද කැඳන් එන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ම තුන්දෙනා විතරමයි. කතා දෙකක් නෑ. ඒකනේ විමෝක්ෂ මුඛ වලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යනවා කියන්නේ. චතුරාර්ය සත්‍ය කියන එක සම්පූර්ණ අවබෝධයක් දෙන බුදු කෙනෙක් සලකන්නේ. ඔය වෝහාරික මට්ටම නෙමෙයි දැන් මේ කියන්නේ. වෝහාරික මට්ටමට තරවංචාංශي ගන්න එක ඇත්ත. අර එක් දිත්තක්ෂණිකව පහළ වෙන දුක පිරිසිදු ගැනීම ඒ කාරණා හතරම මොකද්ද? එකදී අවබෝධයක් නේ. ඒ අවබෝධයට මොකද මුල වෙලා තියෙන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ම. අන්නේද? දැන් දර්ශන ඥානයට අදාළ වෙච්ච කාරණා තුලින් දර්ශන ඥානයේ අනිච්ච දුක්ඛ අනාත්ම වලට අනුව කතා කරපු නිසා අපිට දැන් ඉන්න තැනට යම් කිසි වෙනසක් ඒකාන්තයෙන්ම ඇති වෙලා තියෙනවා. කොච්චර වෙනසක්ද කියන්නේ ඒක ලොකු පෙරලිකාර වෙනසක්. මේ මොහොතේ අපිට තේරුම් නැති වුණාට පරිබාහිර ගෙදර කටියට තේරුම් නැති අම්මෝ කොච්චර මේගොල්ලෝ වෙනස් වෙලාද කියලා. එහෙම නේද? දරුවන්ට නෝනට මහත්තයාට තේරෙනවා ඇති කොච්චරනම් මුන් දැන් සමහරට ඇදලා දාලත් ඇති. ඉතින් කියන්නේ ගණන් ගන්නේ නැති මට්ටමටම ඇති. ගණන් ගන්න එක වෙන පැත්තකින් නෙමෙයි. දැන් මෙයා මේ ලෝකෙට අදාළ පැත්තෙන් මෙයාව ගණන් ගන්න විදිහ ඇයි? එයා ලෝකෙට කැමති නේ. ලෝකේ උත්තර විතර පැත්තෙන් ගෞරව කරන එක වෙනම දෙයක්. ලෝකෙ පැත්තෙන් ගණන් ගන්න විදියක් නෑ. අපි ප්‍රයෝජනයක් ලෝකෙට ප්‍රයෝජනයක් නෑ නේද? ඒ මට්ටමට දැන් ඇවිල්ලා. හොඳයි. ඔය මට්ටමේ ඉඳන් අපි දැන් ඊළඟ ස්ටෙප් එකට යන්නේ. ඒකනේ අපි තවදුරටත් විමසන්නේ. ඉන්න තැනට පංචද්වාරික මනෝද්වාරික විදියට. ඒකනේ අපි ප්‍රශ්නේ ආවේ. අලුත් පන්තියටද? හරි පිටිපස්සෙන් ඉඳගෙන ඉන්නේ. දැන් අපේ හරි. දැන් එතකොට හොඳට මතක තියාගන්න මේ මම දකින විදියට ඒකාන්තයෙන්ම බුදුදහමේ තියෙන්නේ ඊළඟට කරන්නේ නැත්තම්. දැන් දර්ශන ඥානිය උගල නගන්නත් මොනවද කරේ? අනිච්ච දුක්ඛ අනාත්ම අනුකූලව ධම්ම සාකච්ඡා කරා. ඊළඟ ස්ටෙප් එකට කරන්න තියෙන මොකක්ද කියන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ම. හරි ස්ටෙප් එකක් නෑ. අනිච්ච දුක්ඛ අනාත්ම වැටහෙන විදිහට මෙනෙහි කිරීම කරන එක. අන්න හරි. ඒ කියන්නේ අපිට මේ අවබෝධය කියන එක ළඟා වෙන්නේ භාෂාත්මක ක්‍රමවේදයක්. භාෂාවකින් දාන්නේ මේක. කියන්නේ දැන් අපි ඇහි අනිච්ච ඇහැ අනිච්ච දුක අනාත්මයි කියන එක අපිට පුළුවන් නේද? අපි දැන් භාෂාවකින් මේක ගන්න. මෙහෙම නිසා මෙන්න මේ නිසා අපි කියන්නේ එකට කියන්නේ විතක් ਵਿਚාර කියන්නේ. විතක්කය කියන්නේ විචක්ෂණ භාවය කියනකොනේ. විචක්ෂණ කියන්නේ නුවණින් විමසන බව. විචක්ෂණ භාවය කියන්නේ මොකද්ද? නුවණින් විමසන බව. සම්පඤ්ඤ දට්ඨබ්බක් කියන තැනට එන්නේ. සම්පඤ්ඤ දට්ඨබ්බක් කියන්නේ අතන මේක තමයි. නුවණින් විමසනවා. විද්‍යාත්මකව විමසනවා මොකද්ද මේ සිදුවීම කියන කාරණේ. පැහැදිලිද? එතකොට දැන් පංචද්වාරය මෙහෙමයි. අපි දන්නවනේ විමසන ක්‍රමය. මනෝද්වාරය මෙහෙමයි. නිරන්තරව විමසන. භාෂාවකින්. භාෂාවකින් තමයි මේක කරන්නේ. ඔබට තේරෙනවා ඇති. අපිට එන්නම ඒ ක්‍රමානුකූල විමසීමට කලකිරීමක් ඇති වෙන්නේ නේද? කලකිරීමක් ඇති වෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ භාවනාව කියන්නේ වෙනනම් මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ම මූලික කරගෙන අර විතක්ෂණශීලීව විමසීම කියන කාරණය තමයි මේක ඇත්තම කතාව. හරිනේ. කියන්නේ පුළුවන් තරම් පංචස්කන්ධ අපි එක මාතෘකාවක් අරගෙන මේ මොහොතේ. දැන් මේ මොහොතේ නම් ඇහැ පිළිබඳ අපි ඉස්සෙල්ලාම හදා ගන්නවා මම අද මේ මොහොතේ ඇතුලේ
මම මෙනෙහි කරන්නේ මෙන්න මේ ධර්මපරයය මුල් කොටගෙන. හේතු මුල් කොටගෙන තමයි මම මේක විමසන්නේ කියලා ඇහැ පිළිබඳ විමසනවා. දැන් පේන පෙනීම පිළිබඳ විමසනවා. ඒ පේන කොටත් නෙමෙයි. මේ මුල්ලකට ගිහිල්ලා මේ කරන කාර්යය මම මේ කියන්නේ. උද්දට විමසනවා. ඒ කියන්නේ දැන් අපි ජීවිතයේ වැඩිම කොටසක් කරන්නට ඕනි මුල්ලකට ගිහිල්ලා උද්දට විමසනවා. උද්දට විමසනවා. විද්‍යාත්මකව දින උද්දට විමසනවා. ඇහැ ඉපදීම කියන්නේ මොකද්ද? කන ඉපදීම කියන්නේ මොකද්ද? ඒ ධාතු කියන්නේ මොකද්ද? එක මාතෘකාවක් ගැන සුසු පරිදි. තමයි සුසු පරිදි මාතෘකාවක් ගැන උද්දට විමසනවා. ওই විමසනකොට එක පැත්තකින් කණික සමාධියකට අවශ්‍ය ධර්මතා ටික එනවා. හරිද? කියන්නේ ධාන මට්ටමකට යන්න අවශ්‍ය උපකාරකත්වය එතන තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ අර විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා ආදී අපිට කියන්නේ ධාන අංග. ධාන අංග වැඩෙනවා. ධාන අංග වැඩෙන ඔය මනසිකාරයේදී. නැත්නම් තමුන්ට මෙහෙමත් හිතද හැකියි නේද? ධානයක් උපදවාගෙන යන්න පුළුවන් කියලා. ඇත්තටම අපි සංසාරේ කරලා තියෙන ධානය උපදවන්න කියලා අමාරු වෙනවා. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ ධානය උපදවා ගන්න ගිහිල්ලා විදර්ශනාව අමතක වෙලා. ඒකටම හිර වෙනවා. ඇයි ඒකට ආසනේ විමසන්න ආසනේ විතක්ෂණයට ආසනේ කැමති නැහැ. ඇයි වෙහෙස කරයිනේ? ටිකක් වෙහෙස කරයිනේ ඇයි ඒ? හොඳට නුවණකුත් ඕනේ වෙහෙසයි. බ්‍රේන් එක වෙහෙසන්න වෙනවා. සම්මතය ගත්තොත් එහෙම ඔළුව හොඳට වෙහෙසන්න වෙනවා. ඇයි දොස්තර කෙනෙක් වෙන්න නැත්නම් ඉංජිනේර කෙනෙක් වෙන්න නැත්නම් කියලා කායෙන් හරි අහුවොත් මචං ඔය තරම් පාඩම් කරන්න බෑ උ. ඊළඟට කියන්නේ ඇයි? ඊට වඩා හොඳ කොටන එක කියන්නේ. පොළොව කොටන එකට වඩා ලේසි වගේ තමයි. ඒ තරම් අරක වෙහෙසකාරී. අනේ වෙහෙසකාරී අත්දැකීම නිසා හිත එක ප්‍රතික්ෂේප කරනවා. මෙයාට ඕනේ අර ඔළුවට ඕනේ ඩොපමින් අනම්මන ඕනේ ඔය තියෙනවනේ ඒකේ જાති. ඔළුවට ඕනේ සතුරු වෙතන જાති. අරකට සතුරු හිතෙන්නේ. මොකටද? අර විමසීමට ඒ තරම් සතුරු හිතෙන්නේ. සමතේට එනවා මේ සතුටක් එනවා. සුවේ එන්න පුළුවන්. එතකොට අර මොලේ තියෙන එක දේවල් එකතු වෙලා ඒ පාරේ යන්න පුළුවන්. ඒක නිවන දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒක වාසි තමයි. හැබැයි අපේ පෙර පුහුණුවක් නැත්තේ කොහොමද? ආයි පුහුණුනොත් මොකද්ද වෙන්නේ? ආයි විදර්ශනාවේ කියලා ආයි කියලා කරන්නේ ඕක. සමාධියක ඇලි දැන් එයා කැමති නෑ. අනේ සර් ඉතින් මම ඔය දැන් ඔය පරණ කට්ටියට සමහර කට්ටිය ආන්න ගියාම විදර්ශනාව නැවතිලා සමතේ හොඳට අල්ලනවා. දැන් නම් වැඩෙනවා කියලා දැන් ඉන්න පුළුවන් වෙන පැය දෙක තුන මම කොහොම ඉන්නේ? විදර්ශනාවක්වත් නෑ දැන්. අර පරණ ගතියට පොළු වෙලා. අපි කොච්චර මාත්‍ය මේ try කරන්නේ නැද්ද මේකට දැන් හිතන්න. කොච්චර මේ ලෝකෙන් ඉක්මන අපි try කරන්නේ නැද්ද? මේකකට හරි ගිල්ල නැත්නම් මොකක් හින්දාද වෙන්නේ ඉතින්? අන්න මිසර මේ මොන මයික් එකේ දැන් සෝක ඔතන සැකයක් තියෙන ධර්ම සැකයක් නෙවෙයි මේ යන මාර්ගය විදර්ශනා මාර්ගයද කියන සැකේ තියෙනවා බොහෝ දෙනෙකුට. ඇත්තටම මතක තියාගන්න ඇත්තටම මම නම් දකින්නේ වෙන කොටිම්ම කියනවා නම් අත් දෙක මෙහෙමවත් තියාගන්න ඕන දෙයක් නැහැ මෙතන. මේ නෝනේ මොහොතක් තින්න ඕනේ කියලා මම හිතාස්. මොකද තියෙන්නේ? ඒ මොහොතට විමසන්න. අන්න හරි. ඒ මොහොතේ හොඳට විමසන්න. ඒ ක්‍රියාව. අර දැන් අපි මුලින් මුල්ලකට ගිහිල්ලා ක්‍රියාව විමසලා තිබ්බට පස්සේ දැන් මේ දවස්වල හොඳේ මේ දවස්වල මුල්ලකට ගිහිල්ලා හොඳින් ඇහැ විමසලා කන විමසලා නහය විමසලා පංචද්වාරයේ මනෝද්වාරය විමසලා තොරතුරු ටික පැක් කරලා තිබ්බට පස්සේ ජීවිතය ඇසුරු වෙනකොට අර වයි බීම
යෙදෙනවා. යෙදෙනවා නිකම්. ඒ හැමතැනම වෙන්නේ මොකද එතකොට? විදර්ශනාව. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලාවටමත් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තනේ දැන් ඉතින් අර යෝනිසෝ මනසිකාර කියන්නේ ඒකනේ. යෝනිසෝ මනසිකාරට අවශ්‍ය දත්ත ටික දාලා තිනවා. දැන් අරමුණක් එනවා. අරමුණ එනකොට අරමුණ ගැන යෝනිසෝ මනසිකාරය දාලා තියෙනවා. අරමුණ මෙහෙමයි කියලා. ඇහැ මෙහෙමයි කියලා. විඥානය මෙහෙමයි කියලා යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒක අනුව විමසිනවා. දැන් සතර තියෙනවා එක්තරා කෝණයකින් දැන් ඇස මෙහෙමයි රූපය මෙහෙමයි විඥානය මෙහෙමයි කියලා ඒක දකිනවා මේ දර්ශන ඥානය තුල ඉන්න කෙනා. හැබැයි අර මේක මම දකිනවා කියන තැනට එනවනේ ආපහු. ඒ මම දකිනවා කියන තැනට එන්නේ මිනිස්සු යෝනිසෝ මනසිකාරයට දත්ත දාන වෙලාවට විතරයි. දැන් අපි දැන් මුල්ලකට කියලා කියනවනේ කරන්න කියලා. ඒ වෙලාවට හිතනවා මං තමයි මේ ටික දාන්නේ. මං තමයි මෙනෙහි කරන්නේ. හරිද? ඇයි ගුරුතුමාගේ නෝට්ස් බලනවා, පොත් බලනවා, අමාරු දේවල් හදනවා. කාලයක් ගියට පස්සේ වුණ සුදුසු මානසිකාරය ඇවිල්ලා ඔන්න දැන් අපි දානවා කියලා හිතන්නකො. එතකොට තියෙනවා මේ සෙවගේ අදහස. හැබැයි සිද්ධිය වෙන වෙලාවෙ සිද්ධිය වෙනවට එන්නේ. සිද්ධිය වෙන වෙලාවට කියන්නේ දැන් අපි ඒක ලෝකෙට භාවිතා කරනවානේ. එනවත් එක්කම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හිතනවානේ දැන්. ඒකට එන්නේ. එතකොට මම නෑ. එතකොට මම නෙමෙයි දාන්නේ. යෝනිසෝ මනසිකාර ප්‍රත්‍ය. දැන් ප්‍රත්‍ය. යෝනිසෝ මනසිකාර ප්‍රත්‍ය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. මොකක්ද ඒක? පුරුදු කරන ලද පටිසෝතේට පුරුදු කරන ලද ප්‍රත්‍ය. දැනට තියෙන්නේ මොකද්ද? අනුසෝතේට පුරුදු කරන ලද ප්‍රත්‍ය. එහෙනම් ඇත්තටම එකයි තියෙන්නේ කරන්නේ මොකද්ද? පටිසෝත. අනුසෝතේට පුරුදු කරන ලද ප්‍රත්‍ය නැති කරලා සමුච්ඡේදන ප්‍රහාණය කරලා පටිසෝතේට පුහුණු කරන ලද ප්‍රත්‍ය එකතු කරන එකනේ. ඉතින් ඒක තමයි අර අරමුණක් එනවත් එකම ඉන්නේ. ඒ උතනටයි සමුදය ධම්මානුපස්සී වගේ. ඔය එක තමයි සමුදය ධම්මානු. ඇත්තටම ඔන්න නියම සමුදයට හම්බ වෙනවා. අපිට ඇත්තට වයක් හම්බෙන්න ඕනේ නැහැ මිස්. වය කියන්නේ අවබෝධය. අපිට හම්බෙන්න ඕනේ සමුදය ධම්මානුපස්සී වගේ. සමුදයමයි හම්බෙන්න ඕනේ. හට ගැනීමමයි හම්බ වෙන්න ඕනේ. හට ගැනීම හම්බුණා කියන්නේ යාට ලොකු දැක්මක් ඇතිවයි එයා ඉන්නේ. අලුත් සමුදයක් කියන හටගත්තා. අතරම දැන් ඔය අපි හිතට එනවා. පංචද්වාරිකව නෙවෙයි මුලින් ඉන්නේ. එතකොට අතරම දැන් එහෙනම් මොකද්ද මේ අතරම අපේ සමුදය නිරෝධය කියන කෑල්ල කියන්නේ මේකේ අවසානයේ ලබන ඵලයක්. වෙන නියමිත දෙයක්. ඒක වෙන නියමිත දෙයක්. හෝ ඒ නියමිත අවස්ථා න්‍යායාත්මකව හතර සැරයයි. තේරුණාද? න්‍යායාත්මකවම හතර සැරයයි. මොකද්ද? මාර්ග චිත්තක්ෂණ හතරයි. ඇත්තටම. ඒ කියන්නේ Nirodhe ලැබුවායයි අනාත්මීයව පණිවිඩය. අවස්ථා හතරයි. Nirodhe උනායයි අනාත්මීය පණිවිඩ හතරක් එන්න තියෙන්නේ. අපිට විශේෂී Nirodheයයි කියලා මෙනෙහි කරන්න යුත්තක් නැහැ. ඇයි ඒක අනාත්මකය. ඒක අනාත්මීයව ඒක දෙනවා. පැහැදිලිද මම කතා කරන්නේ? අනාත්මීයවම අනාගතයේදී එනවනම් ඔබ එක්සෑම් එක පාස් කියලා ලෙටර් හතරක් එනවනම් මට මොකටද මේ මෙනෙහි කර ඉන්න ඕනේ? එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? සමුදය ධම්මානුපස්සීවා කියන. මොකද්ද? හට ගැනීම බලන්නයි. ඒකයි දුක පිළිසඳ දකින්න. ඒක තමයි දුක පිළිසඳ දකින්නවා කියලා කියන්නේ. ඒක තමයි දුක පිළිසඳ කියලා කියන්නේ. හරි නේද? හරි. එහෙනම් අවස්ථා දෙකක් තිබෙනවා. එකක් තමයි පුළුවන් තරම් ජීවිතේ මේ අවස්ථා දෙක හැමතිස්සෙම ගන්න පුළුවන්. දැවැන්ත විදිහට මෙනෙහි කළා. විතක්ෂණය කළා. මොකද්ද? අපි කියන එකට මොකද්ද විතක්ෂණය කියන්නේ? මානසිකාරක. නෑ. මානසිකාරය මොකද්ද? අපි දැන් අලුත් වචනේ භාවිතා කරන්නේ මොකද්ද මේ? විතර්ක. මෙනෙහි කිරීම නේ මොකක්ද දැන් අපි කියන්නේ? සම්මප්පඤ්ඤා. විතර්ක කළා නෙමෙයි දැන් ඔය අශ්‍රවජනක් කියන විමසලා හොඳටම විමසනවා. ඒ කියන්නේ අපේ අද විමසීම නෙමෙයි හෙට තියෙන්නේ. මොකද ඇයි නැවත විමසන්නේ? අපි විමසන ප්‍රමාණයට අවබෝධය එනවා. අවබෝධය වෙන ප්‍රමාණයට ආයි විමසීම ගන්න ඕනේ. ඒක තේරුම් නැද්ද? ඔව්.
විමසන ප්‍රමාණයට අභ්‍යන්තර අවබෝධය එනවා මිස්. ඒකට ඒ අභ්‍යන්තර අවබෝධයට අනුව නැවත විමසන්නට ඕනේ. කෙලවරක් නැහැ. අයි අරයා අර නියම අවබෝධයෙන් තමයි අතට තොරතුරු ටික ගන්නත් ඕනේ. කියන්නේ විමසන ප්‍රමාණයට අවබෝධය වැඩි වෙනවා. ඊට පස්සේ නැවත ඒ අවබෝධයම ප්‍රත්‍ය වල ආයි විමසනවා. කෙලවරක් නැහැ. ඒ දැන් ගුරුතුමා ඒ විමසන කොට ලැබෙන දේ අවබෝධය වුණා කියලා දැනගන්න එක නැවත වෙනස් වෙන්නේ නැති හින්දා. නැති හින්දා. ඇත්තටම දැන් අපි නියම මාර්ගයේ යනකොට හරි බලවත් වෙලා අපිට අර කරන්න තියෙන දේවල් ඇත්තටම ගැටලු ලියනවා. ගැටලු ලිහිලා කරන්න තියෙන දේ විතරයි මතුවෙන්නේ. දැන් නොකරන බවක් විතරයි තියෙන්නේ. දැන් විශේෂ ගැටලුවක් නෑ. ඒතර ඔය මට්ටමට මෙහාද කතංකරණියන් කියන්නේ නැත්නම් මට්ටම ඉක්මවා බවද? අතර ඔය මට්ටමම තමයි තියෙන්නේ. කලියුත්තක් නෑ වගේ දැනෙන එක. කලියුත්තක් නෑ කියන්නේ විස් කෙලවරට ගියාම. එතකම් විමසනවා. දැන් ඒක කෙලවරට ගිහිල්ලා වුණත් විමසීම වෙන්න පුළුවන්. මම ඕන කෙනෙක්ට කියන්න පුළුවන් කතංකරණිය කියන්නේ කලියුත්තක් නෑ කියන්නේ එතන අදහස් දෙකක් තියෙනවා මිස්. එකක් තමයි ඇත්තටම අපිට අලුතෙන් දහම් ගන්නවා දාන්න ඕනේ. ඒකත් කරන්න ඕනේ තමයි. ඇයි තියෙන ටිකේ කරකවන්න පුළුවන් කියන කතාවත් උතන තියෙනවා. ඒක නිමිස් කියන්නේ දැන් අපිට බුදුහාමුදුරුවෝ කියන්නේ සෝවාන් පලස්තේකට නැවත කලියුත්තක් නෑ කතාවකුත් තියෙනවා. එහෙම නැද්ද ඒක? ඒ කියන්නේ ත්‍රිපිටකයම හම්බුනා. දාපු දක්ක ටිකම ඇති රිවර්ස් කර කර නැවත බලන්න. විමසනවා නැවත ගන්නවා විමසනවා. එතකොට මොකද වෙන්නේ? අවබෝධයට යනවා ආයි විමසනවා. අන්න ඒ ටික ඇති. එතකොට එයාටත් කයි කරන්න ඕනේ නැහැ. එයාට තියෙන ටික ප්‍රමාණවත්. අන්න ඒකයි මේ නේද? ඔව්. දැන් සමහර අය කියන්නේ සර් මේ ඒ ඇත්තටම මේ කතාව කියන්න පුළුවන් නිවන් රහතුන් වහන්සේට. මාර්ගයේ ඉන්න කෙනාට. ඇයි සෝවන් පලස්තර කියන්න පුළුවන්. ඇයි එයාගේ තේ තියෙන ධර්මයේමනේ නැවත එයා භාවිත කරන්නේ. නැවත විශේෂ කලොත්තක් නෑ තමයි. එතකොට ගුරුතුමනි මම අහන්නේ උදේවැය ඥානය කියලා එකක් තියෙන. එතකොට ගුරුතුමනි උදේ දකින්න ඥානෙම වැයත් අපිට බලන්න පුළුවන්. ඔය උදේ මේ සම්පූර්ණයෙන්ම උදේ කතා කරන පුතේ. සමුදේ ධම්මෝන පස්සීවා කියන්නේ උදේමයි. උදේ ඇතුලේ ඇතිවන ප්‍රඥාවක් තමයි. වයි. උදේ කියන එක අපි ගමුකෝ එක්තරා ලෞකික මට්ටමක්. වය කියන්නේ අවබෝධය. ඒක ලෝකෙට. ඒක ඕනනම් පසුපසිතලින් බලන්න පුළුවන් වය සිද්ධ. වය කියලා ඇත්තටම වැටහෙනවා. වය වෙච්ච හින්දා තමයි අද අපි පැදුරි වාඩිගෙන වේලසෙනින් ඇවිල්ලා මේ කතාව කරන්නේ. ඒක තමයි වයට තියෙන අපි කියන්නේ වය උණා කියලා කියන්නේ ඒකයි. ඔයාට මෙතෙක් කල යම් මට්ටමකට වය උණා කියලා හිතෙන්නේ කොහොමද? අර වැඩ ඔක්කොම දාලා ඔයාද පන්තියට මෙතනට ආවා. ඒ මොකක්ද? ඒකත් වය. වය උණාද වෙන්නේ නැහැ නෝ. අන්න ඒකයි මේ කියන්නේ. එතකොට එන මූලික කාරණේ තමයි ඕන දැන් අපි අපේ තියෙන දහම් කාරණා ටිකක් අතුරට දානවා අවබෝධයටපත් වෙන්නේ. අවබෝධයෙන් එක කරන්නේ මානසිකාරය කරනකොට ඇතුලේ ඒකාන්ත අවබෝධය සිද්ධ වෙනවා. නේද? නැවත මානසිකාර කරනවා. ඒ කියන්නේ ඇහැ නානා විදිහට මානසිකාර කරන්න පුළුවන්. ඒක අර කෝණ වෙනස් කරන්න කියන්නේ. දැන් අපිට පුළුවන් නැවත ඇහැ රූපේ චක්කු විඥානේ නැවත මානසිකාර කරලා දාන්න. උතන ඔය ඇහැ රූපේ චක්කු විඥානය අනිච්චයි කියලා දකින්නත් කියනවා. ඒක සාමාන්‍ය සූත්‍රපේ. තව අවස්ථාවක කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්චයි කියලා දකින්න කියලා. ඇත්තටම වචනවල වෙනසක් විතරයි. ඔය දෙකේදීම සිද්ධ වෙන්නේ රූප වේදනා. ඇහැ අනිච්ච දුක්ඛ අනාත්ම විතර දකින්නවා කියන්නේම වේදනා සංඥා සංකාර විඥානත් අනිච්ච දුක්ඛ විතර වැටහෙනවා. හැබැයි කතාව ඇතුලේ අපි මතු කරලා තියෙන්නේ රූපේ විතරයි. ඇහැ විතරයි. විඥානය විතරයි. ඇත්තම වෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් අනිච්ච දුක්ඛ අනාත්ම ඇයිද වෙන් කරන්න බෑ. ඒක කියන්නේ දැන් එකටමනේ මේ ඇති කල්ලි මේ වෙන්නේ. එක අංගයක් නුවණින් බලනකොට අනිත් අංග ඔක්කොම මේ මට්ටමට යෙදිලානේ. එක්කෙනෙක් විමසනවා කියන්නේ අනිත් තැන්වත් විමසීමට ලක් වෙනවා. ඒක කරන්නේ අපි නෙවෙයි නුවණ. ප්‍රඥාවෙන් කරන්නේ. ප්‍රඥාවට අවබෝධ වෙනවා. එහෙනම් මෙතන තියෙන අනිත් අංගත් මෙහෙමමයි කියලා.
එක්කෙනා බලන්න. ඒකයි මම අර කියන්නේ. බුදුහාමුදුරුවෝ අපූර්ව යතුරක් හදලා දෙනවා. අනිච්ච යතුර. ඒ යතුර ඕනම ඉබ්බෙට දාන්න පුළුවන්. ඉබ්බගේ කටේ ඇතුලේ තියෙන සිදුර අණුව යතුර ඔටෝමැටික් වෙනස් වෙනවා. එකක් අරිනකොට ඔක්කොම හැරෙනවා. අපි අරින්නේ රූපේ විතරයි. එතන තව ඉන්නවා වේදනා සංඥා සංකාර විඥාන නාම විඥාන. තව ඉන්නවා වෙනත් ආකාරයක කොච්චර හිටියත් ඒගොල්ලන්ව මොකක් වෙනවද? ඒගොල්ලන්වත් ඔය විදිහටමයි අවබෝධයට ලක් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් අපිට සුද්ධ ගොඩක් ආවේ. සමහර ප්‍රදේශවල සර්වචන්නාංශ ගියාට පස්සේ එක සූත්‍රයක් කියලා එන්නේ. එක සූත්‍රෙන් ධර්ම අවබෝධය වෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඒ ධර්ම කරුණ ප්‍රමාණය. අනිත් දැන්වත් ආවරණය වෙනවා කියන එකනේ කියන්නේ එකයි. එතකොට දැන් මම කතාව මෙහෙම ඉවර කරනවා. දැන් මගේ අදහස තමයි ඒකාන්තයෙන්ම අනිත්‍ය මෙනෙහි කිරීම තමයි ලෝක අවබෝධයට මූලිකම හේතුව. අනිත්‍ය දුක නැත. ඒක කරන්නේ භාෂාවකින්. ඒක කරන්නේ භාෂාව. ඒ අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරන එක අවබෝධයත් එක්ක නිතරම මානසිකාරයත් සිද්ධ කරනවා. විමසීමත් නැවත නැවත දානවා. නැවත නැවත දාන්න අපිට මේ මොහොතේක ප්‍රති කොයි මොහොත එතකොට මිස් ආයි බලනවා කියන එක ආයි බැලුවා එච්චරයි. එතනට එනවා. ආයි ගලාගෙන යන්නේ නැහැ. ඕන අපිට ඕන නම් ඒ කියන්නේ බලෙන් යොදලා හිතාගෙන යන්න පුළුවන්. ඒ මට්ටමට මේක කරකෙනවා. ඇහුණා නම් දැන් ඔය අපේ ගෙවල් හරි ඔය එක සද්ද එනවා. දැන් මේගොල්ලොත් වෙන අමාරත්ලද කියන මේ මම දැන් අපේ ගෙදර එකන දන්නවා සමහරවල් තියෙන මම ඔය මගේ මල්ලිලා ආවට පස්සේ ආවා. කොහොම මම දන්නේ. මල්ලි කතා කරලා ආවෝ එච්චරයි. අය මම හොයන්නේ නැහැ මම ඊට පස්සේ අයියේ. ඒ ජීවිතේට එදිලා තියෙන්නේ. ආයි මෙයාන හොයා ඉවරද? මම කොහෙද ඉවරද? ඒ කියන්නේ ආයි ඒ කියන්නේ විමසීමක් හොයන්න විදියක් නෑ. ඒ මට්ටමට එනවා. හොයන්න ඕනේ නෑ. සමහර ආවේ වෙන එකකින් නෙවෙයි. භාෂාත්මකව විමසන. භාෂාත්මකව විමසුවට පස්සේ ওই ස්වභාවය එනවා. ඊට පස්සේ මෙහෙම එකක් වෙනවා. දැන් එහෙනම් මොකද එනම් බුදුදහමේ ප්‍රධානම දේ? භාෂාත්මකව විමසනවා. එක වෙලාවක. ඊට පස්සේ භාෂාත්මකව විමසන් නැතුව ඉරියව්වට හිත තියනවා. ඉරියව්වෙන් පටන් අරගෙන දැන් මම මේ ඉරියව්වේ ඉන්න කියලා ඉරියව්ව මෙනෙහි කළා මගේ ඉරියව්ව හොඳට මෙනෙහි කළා මම ස්වභාවිකව මගේ ක්‍රියාවලියට හිත දානවා. මේක දෙවෙනි ක්‍රමය. මම කියන දේ තේරුණාද? අරක තමයි වැඩිපුර කරන්නේ. ඕනම ඉරියව්වක ඉඳන් මගේ ඉරියව්ව මම මෙනෙහි කරනවා රයිට්. මොනද මම මේ ඉරියව්වේ මෙතන දැන් වාඩිගෙන ඉන්නේ. ඒ දැන් එනවනේ වාඩිගෙන ඉන්නේ. වාඩිගෙන ඉන්නේ කියන එක දැන් මම කියන්නේ මගේ දැන් මේවට සාපේක්ෂව නේද? සාපේක්ෂව වාඩිගෙන ඉන්නේ කියලා හිමීන්සරේ මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඉන්නකොට අපේ මේ කයි මේ භෞතික කයේ මොනෝ හරි තැනකට හිත ප්‍රකට වෙනවා. විශේෂයෙන්ම ආනාපාන සතියට වෙන්න පුළුවන්. නහයට වෙන්නට පුළුවන්. උරුදු කරා නම් අර පිම්බීම හැකිලුමනත් වෙන්න පුළුවන්. අන්න එතනට හිත අරගෙන තියාගෙන දැන් බලනවා මම ඕකේද කියලා. ඕකේද කියන්නේ. දැන් මට කනට එනකොට මම එළවනවාද? මගේ කයට එනේවට මම එළවනවාද? දැන් පැහැදිලි නේද? ඒක ඇවිල්ලා ඉරියව්වක් කරන භාවනාවක්. S2 වහලා ඉරියව්වක් තියාගෙන කරන භාවනාවක්. එතෙන්දි චෙක් කරගන්න අපිට පුළුවන් මොකද්ද? සලායතනික සමුදය. සලායතනික මොන මට්ටමේ සමුදය වෙන්නේ මගේ ප්‍රතිචාරය කොහොමද කියලා. මොකද්ද කියලා. දැන් එතන අලුතෙන් භාවනාවක් පටන් ගන්නව නෙමෙයි. මොකද්ද? නුවණට අනුව මනස්කාරය. අන්න එහෙම කෙනෙක් තමයි බුදු කෙනෙක් භික්ෂුව කියලා කියන්නේ. දැන් තේරුණාද? භික්ෂුව කියන්නේ එහෙම කෙනෙකුට. භික්ෂුව ඔබට දැන් පුළුවන් මොකක් කරන්නද? භාවනාව පටන් ගන්න. අන්න දැන් එතන ඉඳන් පුළුවන් ක්‍රමානුකූලව දැන් අපි කනට එනවනම් ඇතෑරියා. ආව සද්දයක් කියලා ඇතෑරියා.
නහයට එන්නේ නැහැ වැඩි. නහයට ආව සද්දයක් කියලා තේරෙයි. සිතේ මනසට සිතවිල්ලක් එනවා. මොකද්ද? සිතවිල්ලක් කියලා අතාරිනවා. කයට එනවා රිදීමක්, වේදනාවක් කියලා අතාරිනවා. දැන් මොකද්ද වෙන්නේ? එකක්වත් අල්ලන්නේ අන්න නොවල්ලනකොට අපි මොනවා හරි කායික ක්‍රියාවකට අපේ හිත පිටන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දැන් යා මෙතෙක් කල පුරුදු කරන ආස්වාස ප්‍රාස්වාසයෙන් නම් එතනට හිත විදවන්න පටන් ගන්නවා. දැක්ක නේද? ඉතින් නැත්තම් ඉන්ද්‍රිය භාවනා කරලා තියෙන්නේ ඕකනේ. එතන ඉඳන් විශේෂයෙන් අපිට පුළුවන් අපේ ඉලක්කය කරා ඔය කියන විදිහට හැබැයි මේ වෙනකොට ඔය කාලේ ඔය උතන්ට යනකොට සෑහෙන දෙයක් කරගෙන යන්නේ. ඕක තමයි ඒතර කය අනු බලන්නේ. නැත්තම් වෙන මොකද්ද? ඉතින් මේක තමයි වෙන්නේ තියෙන්නේ. මේ එහෙම තමයි බික්කුවක් හැදුවේ බුදු කෙනෙක්. ආතාපි සම්පජානෝ සතිමා විහෙරති. විනය ලෝකේ අවිජ්ජා දෝමනස. අන්න ඒක තමයි මේ කියන්නේ. හරි නේද? දැන් යා මොකද්ද කරන්නේ? එන අරමුණ මොකක් කරනවද දැන්? දැන් ඇත්තටම එන අරමුණ කරදරයක් නෑ දැන්. ඒක මානසිකාර වෙන්නේ නැහැ. ඔව්. අරමුණ ප්‍රකට වෙන්නේ නැහැ. නෑ. ඒකයි වෙන්නේ. නෑ මේ කියන්නේ. මේක මොකද? හරි. එතකොට දැන් දල වශයෙන් අදහසක් ගත්තද? ඒක දැනීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ? ඕනම දැනීමක්. මේමයි දැන් අර භාවනාවකදී අපිට දැන් මේ ඔක්කොම දැනීම ඇතලා අපි යනවනේ එක්ක පිම්බෙන හැකලෙන බවට නැත්නම් ආස්වාස ප්‍රාස්වාසී. සාමාන්‍යයෙන් අපි ඕකනේ අපි මුල් කරගන්නේ. කාය සංකාරය කියන්නේ. කාය සංකාරයට හරිද? එතනින් ගිහිල්ලා අපිට පුළුවන් එතනට හිත පිටවන් ඉන්නකොට දැන් මේ ඊට ටිකක් කියන්නකො එතන වෙනකොට. එහෙම ගියාට පස්සේ අපිට දැන් අපේ දැන් මං අහන්නේ පංචද්වාරය මනෝද්වාරයයි ඇත්තටම දැන් එක්තරා මට්ටමක සංසිඳනවද නැද්ද? සංසිඳනවා. සංසිඳන අවශ්‍ය කමාන්ඩ්ස් ටික ඔක්කොම මෙහෙන් දීලානේ තුන්නේ. ඒක දර්ශන ඥානයෙන් කලේම මොකද්ද? ওই දෙක සංසිඳවන ක්‍රමවේද. දර්ශන ඥානය කියන්නේ මේ තියරි නෙවෙයිනේ. අනිච්ච දුක්ඛ අනාත්ම කියා දුන්නේ අතර සංසිඳව ගන්න. හරි නේද? දැන් සංසිඳුණු මනසකින් යුක්තව තමයි එතන ඉන්නේ. නේ? දැන් එතකොට සංසිඳුණු මනසකින් ඉන්නවා කියන්නේ මෙතෙක් දක්ක අනිච්ච අනාත්ම නිසා ඒ අරමුණට ප්‍රතිචාර දක්වන්නේ සංසිඳලා අරමුණකට ප්‍රතිචාර දක්වන්නේ නැතිකමනේ දැන් සංසිඳීම කියලා කියන්නේ. කනෙන් ආවත්, ඇහෙන් ආවත්, කයෙන් ආවත් ප්‍රතිචාරයක් නැහැ. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම විදියට යනවා. ප්‍රතිචාරය. එතකොට එතන සමාධිය අර අපි කියන අර සමත සමාධිය නොවන විදර්ශනා සමාධියනේ. මේක කණික සමාධියක්, මේක ආශ්චර්ය සමාධියක්. පැහැදිලිනේ? මේක පුදුම සමාධියක්. හරිද? හැබැයි මේට අමතරව බුදුහාමුදුරු අර ඊළඟ ඒ කියන්නේ අර ධානය සිත් මට්ටමේ මේ මට්ටමේ උපදවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අතරම අපි අනාගතයේදී එහෙම කතා කරමු මිසක් දැන්ට අපිට මේ මට්ටමට යන්න එහෙම එකක් ඕනිම නෑ. මේක තමයි ගාන. දැන් මොන බලන්නකෝ දැන් අපි ওই විදිහට හිත අර දර්ශන ඥාන ඉදීම වශයෙන් හා භාවනාවට හුරු කිරීම වශයෙන් අපි විමසුවන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියලා විමසුවන්නේ නේද? විමසීමේ අවසාන ප්‍රතිඵලය දකින විමසීමේ ප්‍රතිඵලය හොයන මොහොත මේ තියෙන්නේ. ඇත්තටම ඉතින් කරන්නේ මම දැන් ඕකේද කියලා මේ සිස්ටම් එක ඕකේද මෙහි බැස්සුවට පස්සේ අවකාශයේ මේක බැස්සුවට පස්සේ තාමත් ආයතන වැඩද? තාමත් ආයතන වැඩද කියලා බලන්නේ. ආයතන වැඩ නම් ආයි ලෝකේනේ. ආයි ලෙඩ එනවා. ආයි මනස කරකලා දානවා. ඔව්. එච්චරයි තියෙන්නේ හරියට. ආයතන වැඩ නම් මොකද කරන්න තියෙන්නේ? ආයතන වැඩ නම් මතක තියාගන්න මොනවා කරත් සමතේකට ගියත් වැඩක් නැහැ. ඒ විඥාන මායාවේ සමතේකට ගියා කියලා අරමුණු වෙන එක නවත්තන්න බෑ. අරමුණක එක ඇත්තට අවුරුදු කෝටියක් වුණත් ඉන්න පුළුවන්. අපි දන්නේ වැඩක් නැහැ ඒක. මෙහෙම එන එකට දැන් අපිට මෙහෙම එන එකනේ. මෙන්න මේකට ප්‍රතිචාර නැති වෙන්න ඕනේ. මෙහෙම සම්පස්සයට පඩක සම්පස්සයට නේ අපිට ප්‍රතිචාර නැති කරගන්න ඕනේ.
එන ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? එකම දෙයයි. මොකද්ද? මානසිකාරය මොකද්ද? ආදීනවේ දැක්ක කෙනෙකුට විතරමයි ඔය පටික විශේෂයෙන් පටික සම්පස්සේ ගමුකෝ. එහෙම ගමුකෝ මිස්. ලේසිනේ අපිට. ආදීනවේ දැක්ක කෙනෙකුට විතරයි පටික සම්පස්සේ නිරෝධ වෙන්නේ. කොහොමද නැත්තම් පටික සම්පස්සේ නිරෝධ වෙන්නේ කියන්නකෝ. ඇතුලෙන් කතා කරනවා නම් දොරට ගැහුවට පස්සේ ගෙන්න ගන්නවා නම් ඒ ඇතුලට ගන්නවම තමයි. ඒ ආදීනවේ මෙනෙහි කිරීම කියලා කියන්නේ අනිච්ච දැක්ක කියලා. අනිච්ච දැකීම. දැන් මෙතනින් කියන්නේ ගේ ඇතුලේ කෙනාට කාමයේ තියෙනවා නම් හොර මිනිස්සයලා දොරට ගැහුවම මු අරිනවමනේ. ඇයි? ඒක තමයි හොඳ උදාහරණය. අරිනවම නේද? එහෙනම් දොර නොඅරින්න නම් මොකද කරන්න ඕන? ඇතුලේ තියෙන ආසාව නැති කරන්න නම් මොකද කරන්න තියෙන්නේ? ආදීනව දකින්න ඕනේ. එහෙනම් මේ මිනිස්සයා එනේකේ ආදීනව මෙහෙමයි කියලා දැක්ක දාට තමයි කොච්චර දොරට ගැහුවත් දොර අරින්න නැතු ඉන්නේ. දැන් අපි මොකද්ද කරන්නේ? බලෙන් අරිනවා සයිස් එක නේ අපි ඉතින්. අරලා කතා කරන සයිස් එක අපි ඉතින්. දැන් මෙතන ඔය ආදීනවේ කියලා කියන්නේ මේ අපි පාපීය ධර්මතා එක්කයි ක්‍රියාත්මක වෙන්නේ කියලා හැමතිස්සෙම ආදීනවේ කියන්නේ ආදීනවේ මෙන්න කරන තමයි මිස් අපි දැන් අන්න එක තමයි 40 ආකාරයේ පංචස්කන්ධ මෙනෙහි කිරීම තියෙනවා. උදේවැය 40 ආකාරයෙන්ට තියෙනවනේ පංචස්කන්ධයේ මොකක් විදිහටද? ගණ්ඩයක්, දදයක්, ගින්නක්, සල්ලයක්, කුලක්. ඒවා මොකද කරන්නේ? අනිච්ච ආදීනවේ දකින්න. ආදීනේ මෙහෙ දකින්නකොට මොකද්ද වෙන්නේ? දොරවල් වලට ගවිලා කොයිතරම් යපුණත් මිලු ප්‍රතිචාරයක් නැහැ. උතන සමහර කෙනෙකුට ආදීනවය ඔය මට්ටමින් කැපෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒක දකින්න එයා ඒ අර පරමාර්ථ ලක්ෂණ වශයෙන් ඒක හරි. ඒක ප්‍රශ්නයක් නේ. හරි ඒක හරි. පරමාර්ථ මට්ටමින් බැලුවත් සාමාන්‍ය මට්ට සූත්‍ර පිටක මට්ටමින් බැලුවත් කළා තියෙන ආදීනය දකින්න එකනේ. ඒක හරි. මිස් කියන එක මම පිළිගන්නවා. ඒ කියන්නේ ඇත්තට මේකට හේතුව තමයි අර පරමාර්ථ මට්ටමින් යට විශ්වාසයක් නෑ. ලොකු එයාට තියෙන නුවණ බලවත් එක්කෙනාට සමුති පිළිගන්න පිටින් දුන්නට වැඩක් නෑ. එයාට දෙන්න ඕනි පරමාර්ථ මට්ටමේ සංකත ලක්ෂණ. ඒත් මොකද්ද වෙන්නේ? ආදීනවේ හම්බ වෙන්නේ. හරි නේද? එහෙනම් මතක තියාගන්න ඕනේ මේ සසරේ මිදෙන නම් දොරවල් ටික වහන්න නම් ආදීනවේ අනුපස්සන. ආදීනවෙම දකින්න ඕනේ. නැත්තම් දොර අරිනවම තමයි. එක්ක දොර ඇරිලාම තමයි තියෙන්නේ. ආදීනවේ අනුපස්සනාව. ආදීනවේ දකින්න ඕනේ. දැන් අපි හිතන්නකො අපි වුණත් හොඳ මිනිස්සුෙක් කියන මොනවද දැක්කොත් වරදින් මිදෙන්නේ. ඒකේ බයනක සම්මතේ ආදීනව දැක්කොත් නේ හොරෙක්ට හොරකම නවත්තනවා නම් මොකද කරන්න වෙන්නේ? ආදීනව දකින්න එපා. එතකොට හොරකම් කරන්නේ අන්න ඒක තමයි බුදු කෙනෙක් ඉතාමත්ම සරලව මොන සූත්‍රය දුන්නේද? පේන පින්ඩුම සූත්‍රය දුන්නේ. ඉතාමත්ම සරල උත්තරීතරම සූත්‍රය පේන පින්ඩුම සූත්‍රය කියන්නේ ඇයි ඒ? හොඳට පේන රූපේ මේ වේදනා සංඥා සංකාර විඥාන වලට උපමා සහිතව දොස් සහිතයි කියලා දුන්න හොඳමම දේශනාව. එහෙනම් නිරන්තරයෙන්ම මේ ස්කන්ධ ටික මොකක් විදිහට හිතන්න තියෙන්නේ? ආදීනවයයි. ඒත් ප්‍රශ්නයක් නෑ. දැන් ඒක පිටිපස්සේ තියෙන්නට ඕනි අර අපිට දැනෙන දුක. මේක පැහැවලා කුණු වෙලා යන බව ප්‍රශ්නයක් කමක් නෑ. හැබැයි තියුණු නුවණ තියෙන කෙනෙකුට පරමාර්ථ ලක්ෂණ විදර්ශනාවට නම් ගන්න ලේසියි. තියුණු නැති කෙනෙකුට සම්මතේ ස්කන්ධවල සම්මත ලක්ෂණ අනිත්‍ය ලක්ෂණ අරව ගන්න ලේසියි. ඒ කියන්නේ කුණු වෙලා යනවා ඊට පස්සේ අර කුණුප භාවනාවේදී සිද්ධ කරන ආදීනවානුපස්සනාව අසුභය සංඥා අසුභය ඒ ටික. ඒ ටික දලා තියෙන්නේ ඒ ටික. පටික්කුල මනසකාරය. පටික්කුල මනසකාරය ඔය ටිකලා තියෙන්නේ ඒ ටික තමයි දීලා තියෙන්නේ. හරි නේද? ඒකමයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් මේ බුදුදහම ඇතුලේ හොයන්න එපා. දොස් සහිත බවමයි හොයන්න තියෙන්නේ. ඒක තමයි බුදු කෙනෙක් මේ බුදුදහම වචන තුනකින් කියන්නේ මොකද්ද? ආශ්වාදය ආදීනවේ නිස්සාරය. ඔව්. අරගෙන දවලා තියලා තියෙන ඉස්සෙල්ලා. අවසරයි සර්, දැන් සතිපට්ඨාන සූත්‍රයේ වඩනකොට අපි භාවනා කරනකොට සමතේ
නැතුණත් ඔය හැම එකකම අග තියෙනවනේ අනිසිතෝච විහෙරති නැචකින්චි උපාදීයති ලෝකේ. ඒකනේ අපි දකින්නේ මේ ඔක්කොගෙම උස්ම රැල්ලාවත් ඒවයි ඔක්කොගෙම තියෙන අනිත්‍යතාවය. ඒකේ මට ඇලෙන්න දෙයක් නැහැ, උපාදානීය කරන්න දෙයක් නැහැ කියලා එතෙන්දී දකින්න වනේ තියෙන ඒ තියෙන අනිත්‍යතාව ඔය තුනම විමසීමම තමයි විමසීමමයි. ඔය තුනමනේ එතකොට විමසීමමයි තියෙන්නේ. ඔව් ඒක තමයි ඉතින් නිවන් දොරට යන්න පුළුවන් කියන්නේ ඒකම තමයි. විමසන බවමයි. විමසන බවමයි. නුවණින් විමසන බවමයි. දැන් නුවණින් විමසන බව වචනේ මතක තියාගන්නකො. නුවණ කියන්නේ නුවණ කියන එකට අපි දන්නවා ප්‍රඥාවනේ. විමසනවා කියන්නේ තමයි නුවණින් කරන ක්‍රියාව. නුවණ එකමුතු වෙලා නුවණ යෙදිලා ක්‍රියාවක් කරනවා නම් අපි කියන විමසනවා කියලා. සම්පජානකාරය සම්පජාන්නීම තමයි. නුවණ යොදලා කරන ක්‍රියාවට කියන විමසනවා කියලා. විමසන කොට වෙන්නේ නුවණත් එක්කනේ විමසන්නේ. නැවත නුවණ වැඩිනවා. පැහැදිලිනේ? නුවණ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ මොකක්ද? නුවණින්. බුද්ධ ශාසනය කියන්නේ නුවණ. විමසීමෙන් විමසීම. අර වචන දෙක කතා කරන්නේ එහෙම. නුවණින් විමසනවා කියන්නේ ඒක. සීයෙන් නුවණින් තමයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. මොකද නුවණින් බලන්නේ? සමුදෙන් සමුදේ වෙන හැටි නුවණින් බලනවා. ඒ කියන්නේ සමුදේ කියන එක ගැඹුර පේනවා නුවණ බලකට එන්නේ නුවණ වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? සමුදේ තියෙන තණ්හාවේදී මාදී අර තියුණු භාවයටපත් වෙනවා දෙයියනේ මේක මෙන්න මෙහෙමම නේද මේක සංකතයක්ම නේද අවසානයේ මාත්‍රයේ තමයි කොච්චර තියුණුද කියන්නේ ඒකත් වෙනක වතෙන් තමයි අර දුක්ඛ ලක්ෂණය අර කියන අංග අර හතරක් තියෙනවනේ සංකත විපරිණාම ආදී විදියට ඒවා අර අතනින් අවබෝධ කරගන්නේ මාර්ග ඥාන වලින් ඒකයි තියෙන්නේ දැන් අපි රැවටලා තියෙන්නේ අර මේ ඇත්තටම දැන් මේ බුදුදහමේ මේ ඇත්තටම අපි ආදීනවය හොයන්නේ නැහැ මේකේ. අපි මේකෙත් වෙන්නේ පොඩි ෆන් කෑරලා. ඔව්. ඔව්. හැම දැන් සර් දේශනා කරනවනේ එක්තරා රාමුවකට මේ ධර්ම කරුණු. ඔව්. මේ ධර්ම කරුණු අපි විමසද්දී අපිට හැමතිස්සෙම එන්නේ අර නිස්සරණට්ටේට පැත්තට තමයි බර. ඒ කියන්නේ ඉස්සර තිබුණේ නැහැ එහෙම. නමුත් දැන් තියෙන්නේ මොකද ඒ ධර්මයේ විතරයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒ ධර්මයේ තුලම තියෙන ධර්මයේ තියෙන අනිච්චතෝස අර අනිච්ච සංඥාවේ තියෙන ගති ස්වභාවය මතුවෙනකොට මෙතන අර මම මගේ ඇල්ලීම කියන කතාවට එහා ගිහිලා මම කියන්නේ. එතන මම මගේ කියන කතාව ඉක්මවලා ඒ ධර්මතාවයේ තුල තියෙනා වූ ස්වභාවික ගතිය. අර සර්ගේ වචනෙම කියනවා නම් මේකේ තියෙන ෆෝල්ට් එක කියන්නේ. අන්න හරි. එතන මේ ෆෝල්ට් එකක් එක්ක හම්බෙච්ච දෙයක්ද අපි පරිහරණය කරන්න කියන තැන. මේ විමසුමමයි හැමතිස්සෙම ඉදිරියට එන්නේ. ඒක තමයි එන්නේ. එතකොට ඒක අපිට වෙනස් කරන්න බැරි තැනකට අනාත්ම ලක්ෂණය තමයි මේකෙන් මතු කරන්නේ. ඒකෙන් ඒක පුහුණු කළ අනාත්මයේ ලක්ෂණයක් ලක්ෂණේ අහුවෙන්නේ. දැන් යාට ඊට පස්සේ අනාත්මයේ ලක්ෂණයක උපදවන ප්‍රඥාවෙන්ම කියනවා මේක දැන් ෆෝල්ට් එකක්ම තමයි. ආයෝ ගැලවෙන්න බෑ කියනකොට ඒත් එක්කම තණ්හාව සම්පූර්ණයෙන්ම ෂේ වෙලා ගිහිල්ලා ඉවරයි. තණ්හාවට පවතින්න බෑ දැන්. තණ්හාවට පවතින්න බෑ අර මේ මානසිකාරයත් එක්ක. ඒ කියන්නේ සර් දැන් නේ තණ්හාව ඡේවීමයි සන්නාව යෙදීම අඩුවීම කියන දෙකම එක වෙනවා අපි කරන වැඩේට. අපි ගන්න වැඩේදී කියත හැකි එක පැත්තකින් සන්නාව යෙදෙන්නේ නැහැ. අනිත් එක තණ්හාව ඡේ වෙනවා. සමුච්ඡේදන ප්‍රහාණය වෙනවා. යෙදෙන්නේ නැහැ. අයිස ඔය කතා කරන්නේ අවිද්‍යාවනේ. දැන් මේකේ ආදීනවේ බලනවට වඩා දැන් අපි ඔය දැන් හැමතිස්සෙම කියන්නේ මේකේ ෆෝල්ට් එකක් තියෙනවා කියනකොට මේ ෆෝල්ට් එක කියන එක තමයි අවිද්‍යාව. ඔව්. ඒතර මේ ෆෝල්ට් එක අහුවෙනවා අපිට. අහුවෙන්නේ නිකන් නෙවෙයි ධර්මතාව ඔප්පු කරමින්. අන්න හරි. ඒ කියන්නේ හේතුඵල සම්බන්ධයක්මයි. ಜಾතිය කියන එක අපි වෙන් කරලා ගත්තොත් ඉවරයි. ආයි ලෝකයේ ඇතුලේ නේද ಜಾතිය වෙන් කරන්න බෑ. එහෙනම් භවපච්චයා ಜಾති මේ දෙක එකට තියෙන්නේ. ඒතකොට මේ සමුදය කියන කතාව හැමතිස්සෙම නියෝජනය වෙන්නේ සන්තති ලක්ෂණේ, සංකත ගතිය, හේතු ප්‍රත්‍යේ මෙන්න මෙතන තමයි අර හැමතිස්සෙම රූප වේදනා සංඥා සංකාරයේ රූපය කියන එක උපාදානීය රූපය කියන කොටසට අහු වෙන්නේ ඔන්න ඔතනදිස. ඒ කියන්නේ දැන් අපි රූපේ විමර්ශනය කරොත්
එහෙම රූපේ විමර්ශනය නොකරොත් අපිට කෙලින්ම අහුවෙන්නේ අර නාම රූප විඥාන මේ තියෙන ගැටය. ඒතර මම දැන් එතනදී හැමතිස්සෙම විවරණය කරන්න උත්සාහ කරන්නේ අර පංචද්වාරික මනෝද්වාරික කියන අන්තයට නෙමෙයි. ඒ දෙකේ මේ සමුදය මජ්ජේ කියන තැන දැන් ඒ කියන්නේ දැන් නාම රූප විඥාන කියන යම් හමුවීමක් හම්බෙනවා නා. ඒ හමුවීම හම්බෙලා තියෙන මම නෙමෙයි ඒ හමුවීම කියන තැනම විඥානග්‍රාහීනේ. අනිවාර්යයෙන්. කතන්දරේ. ඒතර මේ හමුවීමම විඥානග්‍රාහී නම් මේ හමුවීම ප්‍රඥාවට බැලුවොත් මෙතන තියෙන හේතු ප්‍රත්‍යක සමුදයක් විතරයි. ඔව් හරි. ඒක පංචද්වාරික මනෝද්වාරික කියලා වුණිත් නැහැ. ඕනෙත් නැහැ. නමුත් ඔතන ඔය අන්ත දෙකේම දැන් දුක්ඛය ඒකාන්තයක් දුක්ඛ සමුදය ඒකාන්තයක්. දුක්ඛ නිරෝධයනේ මජ්ජේ කියන්නේ මජ්ජේ සූත්‍රයට අනුව. එතකොට එතන දිස අනිච්ච විවරණය කරනකොට අපිට දුක්ඛ නිරෝධයේ මජ්ජේ කියන්නේ පසුව හම්බෙන දෙයක් නේ. ඒ කියන්නේ ඒක අනිච්ච විවරණය කරන මොහොතේදී අපිට දුක්ඛ නිරෝධයේ මජ්ජේ කියන කතාවක් හම්බෙන්නේ නැහැනේ. නෑ. එතනදී එතකොට අපි යෙදිලා නේ වෙන දෙයකට. වෙන දෙයකට යෙදිලානේ තියෙන්නේ. ඒ යෙදිච්ච දේ පසුව ඔව් සිතුවිල්ල ඉපදිලා. ඉපදිච්ච දේ විවරණය කරොත් ආයි ලෝකයේ ඇතුළෙමයි අපි බලලා තියෙන්නේ. එතකොට හම්බෙන අනිච්ච ඔය බුදුරජාන් වහන්සේ පෙන්නපු අනිච්ච ලක්ෂණයට අහු වෙනවද? අහු වෙනවා. එහෙම ඉන්න කෙනාට තමයි අර වගේ භාෂාවකින් තොරව අවබෝධයක් කියන්නේ. මේ මොහොතේ භාෂාවකින් ඉපදෙලා අවබෝධයක්. හරිද? ඒ අවබෝධය ක්‍රමානුකූලව නිමිලා ඒ කියන භාෂාත්මක ස්වභාවයෙන් නිමිලා කෙලීම අවබෝධයට යනවා. දැන් අපි කියමුකෝ අපි ලෝක අවබෝධය ලැබුණා කියලා අපි හිතමු. ගෝත්‍ර බුසිතක් කියලා පහල වෙනවනේ. එහෙනම් ඊට මිහාසිත අපි මේ වචනයෙන් මෙනෙහි කරපු සිත අනිත්‍ය දුක්ඛ නැත්නම් කියලා. පරිකර්මානුලෝභ උපචාර. අන්න නෑ ඊට මුල් හරියට. දැන් අපි කියමු දැන් අපි මම මේ ඉරියව්වට වාඩි ගන්නවා. දැන් මේ ඉරියව්වට වාඩි ගන්නකොට මම වචනේ මෙනෙහි කරන්නේ. ඔව්. වචනේ සාමාන්‍ය කාමාවචර දැන් ඊට පස්සේ නිවෙනවනේ අපි. ඔව්. නිවෙනකොට යම් මට්ටමන භාෂාව භාවිතා වෙනවනේ. කුසල මූල. භාෂාවෙන් අයින් වෙනවනේ. අන්න අවබෝධය වෙනවනේ. අන්න එන්නේ. එහෙම තමයි යන්නේ නිවනට. එතකොට වචන නැහැ. ආ. එතකොට වචන නැහැ. එතන අවබෝධය. ඒ කියන්නේ ඒ කාලය ඇතුළතදී අවබෝධයෙන්ම ක්‍රියාත්මක වෙන මිසක් අවබෝධයෙන් වෙච්ච දේ විඥාණයට බාර දීලා නැහැ. නෑ. දැන් සර් හැමතිස්සෙම මේ කියන්නේ කරන්නේ අපිව මේ එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙන එක විතරයි කියලා මට. අනිවාර්යයෙන්. එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙන එක විතරයි කරන්නේ. ඒ කියන්නේ පුළුවන් තරම් කරන්න ඕනේ මේ දවස් අපිට මුල් හරියේදී නම් පුළුවන් තරම් මෙනෙහි කර මේක දොස් සහිත බව මතු කරන්නේ කියනවා. දොස් සහිත බව කියනවා. අපි ඒකමයි ඇත්ත. දැන් අපි කියමු දොස් සහිත බව කිව්වා නම් අපි කියමු අම්මා කෙනෙක් දරුවෙක්ගේ දොස් සහිත බව කිව්වා නම් දිගටම ඒ අම්මට ආයි ආත්ම ගානක් කරක ළමයි හම්බෙන්නේ. ආදරය කරන ළමින්ට ගැටලුවක් නැතුව ළමයි ඕන තරම් හම්බ වෙන මොකද? ආදරයෙන් ඉන්න. අන්න ඒකයි මේ තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට මේ දොස් සහිත බවමයි බලන්න ඕනේ මේක. එතකොට අපිට නහම්බෙල යනවා. ඉල්ලන එකමයි දෙන්නේ. ඉල්ලන එකමයි දෙන්නේ. දොස් සහිත බවෙන් කියන්නේ මට හම්බ වෙන්න එපා ඉපදෙන්න එපා කියලා එකයි. උදා නොවි ඉන්න. නිරෝධ වෙන්න කියලා තමයි ආදීනෙව කියන්නේ. සමුදය දැක්කේ නැත්තම් එයා කියන්නේ මට සමුදය දැක්කන කතාවක් ඇත්තේ නෑ මට දෙන්න එන ජීවිතය කියන්නේ මොකද්ද හැමදාම ජීවිතය කියන්නේ මොකද්ද මට දෙන්න කියන කතාවක් තමයි ජීවිතය ඇතුළේ තියෙන්නේ එන භාවනාවෙන් මොකද්ද කරන්නේ නේ විදර්ශනා භාවනාවෙන් මොකද කරන්නේ මට නොදෙන්න මට කියලා දාන්නත් එපා නොදෙන්න එතකොට ඒක අර මේ දැන් අපි කියන්නේ උච්ඡේදයයි සාස්ත්‍යයයි නැතාන්තේ කියන එක උතන්දි පැටලෙන්නේ නැද්ද ආදීනේ මේ බලන්න දොස් සහිත බවනේ බලන්න. අද නැතාන්තයක් නෙවෙයි. එතකොට අර පිළිකුල නොයා ඒ කියන්නේ පිළිකුලට හිත නොතියා මේකේ ආදීනෙමේ බලනවා. ආදීනෙමේ බලනවා. දොස් සහිත බව බලනවා. අනිච්ච කියන එක කොහෙද වැටෙන්නේ? නෑ. ඔව්. ඒකයි කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත මුල් කොටගෙන. ඔව්. ඒක නෙත්තන්ට තමයි කොහෙ කියලා වුණත් කලකිරෙන්නේ. අනිච්ච දුක්ඛ අනාත්තයට අනුකූලව. එතකොට දෘෂ්ටි වලට වැටෙන්නේ නැහැ. මොකද? නිබ්බිදාව. ඔව්. කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙනවා. ඒ කියන්නේ අපිට ඕනේ අවබෝධයෙන් කලකිරෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත
මට්ටමට අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුකූලව මෙනෙහි වෙනවා කියන්නේ අවබෝධයෙන් කලකිරෙනවා කියන එකයි. එතන අනිත්‍ය කියන අදහස් කරන්නේ අර මිස්කිව් එකම තමයි. අනිත්‍ය කියලා මුලින්ම මේ ප්‍රශ්නයකනේ මේකට උත්තර දෙන්න වෙන්නේ. ඒ අනිත්‍ය කියන්නේම අනිත්‍ය කියන එක පනවලා තියෙන්නේ බුදු කෙනෙක් අපිට කොච්චර කිව්වත් උදේ පැත්තට. ඒ කියන්නේ හට ගන්න පැත්තට. හේතු යෙදීමම අනිත්‍ය. ඒ කියන්නේ හේතු යෙදෙන පැත්ත තියෙන්නේ මුල පැත්තේ හට ගැනීම පැත්තේ. හේතු යෙදීම තමයි අනිත්‍ය. හට ගැනීමම අනිත්‍යයි. හේතු නිරෝධයෙන් අනිත්‍ය. ඒක කණික නිරෝධය. උතන හේතු කියන්නේ මොනවද? දැන් අපි හේතු කියන එක විවරණය කරොත් සම්මතය අපි ගත්තොත් එහෙම අපිට ප්‍රමාණවත් ඔය කියන අනිච්ච බලනකොට 25 ආකාරයේ හේතු. පහ හරිනේ? හරිද? මොකද්ද? මේ අවිද්‍යා කර්ම ආහාර නිබ්බන්ති ලක්ෂණ ඒ ටික ඇති. හරි නේද? ඒක ඇති. අභිධර්ම වශයෙන් කියොත් එහෙම ප ဋ ාණි පැත්තට යනවා. එච්චර යන්න ඕනි නෑ. අර ටික හොඳටම ඇති. හැබැයි එච්චර යන්න ඕනිත් නෑ. ඇහැ රූප විඥානය චක්කු විඥාන අනිත්‍ය කියලා දැක්කා. හොඳටම ප්‍රමාණවත්. හොඳටම ඇති. ඒක තමයි මතක තියාගන්න 25 ආකාරයේ 50 ආකාරයේ තියෙන්නේ සර්වඥන් වහන්සේගේ ඍජු දේශනාවක් නෙවෙයි. ඔව්. රහතුන් වහන්සේලාගේ දේශනා ඒ තියෙන්නේ. පසු කාලයකදී රහතුන් වහන්සේලා දීර්ඝ විස්තරයක් කරනවා. හරිද? ඒක ඍජුවම ආපු දේශනාවක් නෙවෙයි. ඒක රහතුන් වහන්සේලාගේ දේශනාවක්. කිසිම ගැටලුවක් නැහැ. රහතුන් වහන්සේලාගේ දේශනාවක් ඒක. ඔව්. ඔව්. අනිත්‍යයි ඔව්. හරි. ගුරුතුමා දැන් වර්තමාන මොහොතේ සිටිවිල්ලම මේ මොහොතේම අනිත්‍යයි කියලා හිතුවම හරිනේ. හරියට. ඔව්. දැන් බලන්න ගොඩ නැගෙ හේතු නිසාමනේ ගොඩ නැගෙන්නේ. එක හේතුවක් ඇවිල්ලා බෑනේ සිටිවිල්ලක් හැදෙන්නේ. මොකද වෙන්න ඕනේ? සංකතයක් වෙන්න ඕනේ. සංකතයක් වෙන්න එපා. එතනම කියනවනේ ඒ උපදිනේදී තියෙන දොස් සහිත බව. ඒක තමයි මූලිකම දොස් සහිත බව. මොකද මූලිකම දොස් සහිත බව? ඉපදෙන බව. ඒකෙන් එක හේතුවක් අනිත්‍යත්ව ගමන්ම යාට පවතින විදියක් නැහැ. ඒ කියන්නේ ගෲප් එකක් විදිහට වැඩ කිරීමම. ඒ කියන්නේ එතනින් කියන්නේ තව ටිකක් ගැඹුරට ගියොත් එහෙම ඒ හැම ක්‍රියාවක්ම හේතු වෙන හැම ඒ කියන්නේ රූපේ නැමැති ක්‍රියාවක්. රූපේ නැමැති ක්‍රියාවක්, චක්කුව නැමැති ක්‍රියාවක්, චක්කු විඤ්ඤාණය නැමැති ක්‍රියාවක් පරිපූර්ණ ක්‍රියාව නෙවෙයි කියන එකයි කියන්නේ. පරිපූර්ණ කියන්නේ තව කෙනෙක්ගේ උපකාරකත්වය තමයි ඉන්නේ. පරිපූර්ණ නැහැ. ක්‍රියාව පරිපූර්ණ නැහැ. ඒ වගේම තමයි ක්‍රියාව මෙතනදී ආරම්භ කරන්නේ යා. ක්‍රියාව ආරම්භ කරන්නේ එතනදී. ඒ වගේමයි අරයාගේ උපකාරය නැති වෙනවත් එක්කම ක්‍රියාවත් අතාරිනවා. රීසියු මොකද්ද? ඇහි ක්‍රියාව ආරම්භ කරන්නේ මේ මොහොතේ. ඒ ආරම්භ කරන්නේත් අනිත්‍යයේ උපකාරකත්වයේ ඇතුළේ. අනිත් එක ඇතහැරපු ගමන් මෙයත් අතාරිනවා. හරියට ගෙදරක ඉන්න ළමයි අලුත් ළමයි වගේ අලුත් પરම්පරාව වගේ වැඩකට තනියෙන් බහින්න බෑ. අනිත් එක්කනාගේ උපකාරකත්වය තුනොත් විතරයි මිදුලට හරි බහින්නේ. මිදුල අතු ගන්න බෝයි පැත්ත අතු ගාව මම මේ අපේ පැත්ත ගන්න. නංගි උඹ අර පැත්ත අතු ගන්න වරෙන්කෝ කියලා තුන් දෙනාත් එක්ක මිදුල අතු ගන්න බහිනවා. එකෙක් අතාරපු ගමන් මොකද්ද වෙන්නේ? අද්දකීම් සහිතයි අර. ඒක යෙදීමක් විතරයි. දැන් බලන්නකෝ එතනම බලන්නකෝ මිස් එතනින් මොකද්ද කිව්වේ? අර මොන තරම් ක්‍රියාව අසරණද බලන්නකෝ අර ඒ තනි ධර්මයක් තනියෙන් එන්නත් බෑ. ඉන්නත් බෑ. ක්‍රියාව ආරම්භ කරන්නෙත් ඒ මොහොතේ. ඒගොල්ලන්ට ක්‍රියාව ඉවර කරන්නත් වෙනවා. ඒ මොහොතේම මොන තරම් අසරණද බලන්න ඒ වගේ නිකන් මේ නිකන් ඇත්තටම උදේ ශුන්‍යතාවය. ඒක තමයි මේ ඇතිකල්හි මේ වේගය. ඊතර තමයි ශුන්‍යතාවය ගන්න යන්නේ. ශුන්‍ය. දැන් බලන්නකෝ ওই විදිහට වැඩක් කරලා නැහැනේ. ওই විදිහට වැඩක් කරලා නැහැ නේද? අන්න හරි. ජලයේ ඇඳ ඉරි වගේ. වැඩක් වෙලා ඉතින් මේ වගේ වැඩක් වෙච්ච නැති එකක්ද උඹ මෙතෙක් කල් භාවිතා කළේ? ඒක ගන්නේ කොහොමද දන්නවද?
ඒ කියන්නේ මේ මොහොතම ක්‍රියාව ආරම්භ කරලා මොන ක්‍රියාවක ආරම්භය සහ ඒ මොහොතම ක්‍රියාවක අවසානයක් වෙච්ච සිදුවීම ඉවර වුණා. හරි නේද? ඉවර වුණානේ. ඒක දැන් මොහොතක් පාසම ඔය විදිහට ක්‍රියාව ආරම්භ වෙන ඉවර වෙගෙන යනවා. අනේ හිත අසරණ වෙලා අතීත වශයෙන් උයි අනාගත වශයෙන් උයි දෙපැත්තෙන් අරගෙන තියෙනවා කියලා සංකල්පයක් හදාගන්න. කාලය කියන ප්‍රඥාප්තියක් වෙනවා. දැන් කාලය ආවේයි. අන්න අර ක්‍රියාවක ආරම්භයත් ක්‍රියාවක අවසානයත් නිසා ඕක වේගයෙන් යනකොට කාලය කියන හැඟීමක් ආවා. කාලය කියන හැඟීමෙන් අපිට තියෙන වේගින හැඟීමක් එනවා. අන්න හරි. අනේ මේ ක්‍රියාව දැන් ඊයේ තිබුණානේ. දැන් තියෙනවා කියලා ඔප්පු කරගන්නත් බෑ. දැනුත් තිබුණානේ. හෙටත් තියේවි කියන අදහසින් තමයි මෙතෙක් කල සසර ගමන ආවේ. එතන හරිම සිව්. මෙතෙක් කල සසර ගමන ආවේ ඇයි? අර කාලය නැමැති මානෙන් දුන්න පොඩි ජොලියට. අර ගිනි වලල්ලේ කොහොමද? මොන ජොලියට? පොඩි ජොලියක්. පොඩි මානයක් මැනලා දුන්න ආශ්වාදේ. කාලයෙන් හැදුවා හිටියනේ. තියෙනවනේ. තියේවිනේ. ඒ ආවේ මොකද? එහෙම අදහසක් ආවේ ඇති වෙලා නැති වෙලා යන නිසා කාලය කියන සංකල්පකින් තමයි මේක මැනලා දෝරණය කරලා අපි ගත්තේ. දොතාවෙන් ගත්තේ. ඒකටයි මේ ඒකටයි මේ අපි මේ ඇත්තටම දැන් අපි බලන්න මෙහෙම අපි හිතන්නේම අපි මේ නිච්ච සංඥාව ගන්නෙම තිබුණු බවට තියෙන බවට සහ තී කියන හැඟීමට නේද? කාලාන්තරයේනේ කාලයටමනේ අහුවෙලා තියෙන්නේ. කාලය කියන එක ඉපදුන්නේ නැත්නම් කාලය කියන එක ඉපදුන්නේ නැත්නම් ඇත්තටම ශුන්‍යතාවය. ශුන්‍යතෝ ලෝකෝ තමයි කාලය ඉපදුනේ නැත්නම් වෙන්නේ. එතකොට ගුරුතුමනි අපිට හිතන්න වෙන්නේ මේ ඒක තමයි කියන්නේ මජ්ජෙත් තවරෙන්න බෑ කියන්නේ එකයි. ඔබ මජ්ජි ගිහිලා ඔතන තරනොත් ආයි කාලය හදනවා. නියම ප්‍රශ්නයක. මජ්ජි ගිහිල්ලා මජ්ජෙ තරුණොත් තියෙනවා කියන අදහස ගන්නවා. එතකොට මොකද වෙන්නේ ආයි කාලේ පැන වෙනවා. ඒත් අවිද්‍යාව නිසාමයි ඒක තමයි තවරෙන්නේ නැහැ කියලා කතාවක් බුදු කෙනෙක් කිව්වේ. ඔබ තවත් මෝඩයි හොඳේ. ඔබ තවදුරටත් මෝඩයි කියන කතාව තමයි එතන කිව්වේ. එතකොට ගුරුතුමනි හිතා ඔව් අනිවාර්යෙන් දැන් මේ ඔය මට්ටමට හිමින් සැරේ අපි දැන් අපි කාලමාන කළානේ තියෙන්නේ. අන්න ඒ වැදගත්කම තියෙන ඕකයි. එතකොට මතක තියාගන්න මං කියන්නේ ඔය වගේ මෙනෙහි කිරීමක් ඔය වගේ මේ විමසීමක් නැතුව මිදෙන්න පුළුවන්ද බලන්න. කවුද මිදුනේ? කවුද සමතකලේ මිදුනේ? කවුද සමතයක් කරලා මිදෙන්න විදියක් නැහැ. විමසන්න නැතුව ප්‍රඥාවෙන් තොර මිදීමක් නැහැ බුද්ධ ශාසනයේ. ඉතින් හරි නේද? ඔව්. මේක හරියටම සියුම් වෙන්නට ඕනේ. දැන් අපි ඒ සියුම් බව උපදවාගෙන දැන් තියෙන එක නෙමෙයි කියන කෙනකට ඕන දෙයක් බීවි. දැන් මම ගොඩාක් කතා මේ දැන්නේ මං කිව්වේ. එතකොට ගුරුතුමනි අපිට හිතන්න තියෙන්නේ සූම් මොන වෙලයි? මොකෙන්ද? නෑ. එතකොට ගුරුතුමනි අපි විමසන්න ඕන අතීතයේ ගියා අනාගතය තාම ආවේ නෑ මේ වර්තමාන මොහොත ගැන මෙනෙහි කිරීම පමණයි කරන්න ඕනේ එතනදී. වර්තමානය යෙදෙන ක්‍රියාව ගැන මෙනෙහි කිරීම. එතකොට ඔය කාලයට සාපේක්ෂව ඔය කතා කරන්නේ කාලය කියන්නේ මිම්ම අරන් මෙනෙහි කරන්න හැටිනේ. එහෙමයි සර්. ඔව්. එතකොට ඔය කියන්නේ අනිච්චමයි. අනිච්ච. අතීතයේ ගෙවි ගියා අනිච්චයි. අනාගතේ පහළ වෙලා නැහැ අනිච්චයි. වර්තමානයේ උදා වෙලා හේතුඵල ධමයට අයත්. ඒ ක්‍රියාව මෙනෙහි කාලය කියන වචනේ අරගෙන ඒකේ තියෙන්නේ අනිච්ච සිදුවීමක්. අතීතයේ ගෙවි ගියානේ එතකොට ඉවරයි. අනිච්චම තමයි මූලික දෙන්න ඕනේ. අනිච්චයි කියන හැඟීම එන්න ඕනේ කොයි සිදුවිල්ල අස්සෙද? ධර්මතා 18ේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතන්න ඕනේ. අන්න හරි ඒක තමයි කියන්නේ. එතන අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න පුළුවන්ද?
ඒකත් පුළුවන් බැරි කමන්නේ. ඒතරේ පාන්නේ මේ නිකන් කරගෙන යන්න. ඔය ඒක හුස්ම රැල්ල ගැන හිතන්න මේ කන්නේ. ඒකත් කමක් නැහැ. අන්න හරි. ඔව්. මිස් කියන එකත් හරි. මම කියන්නේ එහෙම එතනටින් එහෙම නෙමෙයි එන්න ඕනේ. ඒක භාවිතා කරන වෙනත් උපක්‍රමයක් සඳහා ඇත්තටම. අපි සියුම් වෙලා ගිහිල්ලා චෙක් කරලා බලනවා ద్వාර වලට කවුරු හරි කතා කරාම ප්‍රතිචාර දෙනවද නැද්ද කියලා. ඒකෙන් ඉතින් කරන්නේ ඒකයි. අපි චෙක් කරලා බලනවා මොකද්ද? මට තව කෙලස් තියනවාද කියලා. ඒකට හොඳයි. අන්න හරි එක තමයි. ඔව්. දැන් ඇත්තටම ඕක බුදුහාමුදුරුවෝ දෙන්නේ කාලයක් කරපු කෙනෙක්ට බික්කුවකට දෙන්නේ. ඒකයි වරද්දගත්තේ අපි. කෙලින්ම අපි දැන් ඕක කරන්න පටන් ගන්නවා මේ ආනාපාන සතිය කරනවා මේ අනිච්ච දකින්නේ නැතුව. ආදීනවේ දකින්නේ නැතුව ඉන්නවා. ආදීනවේ දකින්නේ නැහැ. ඒක තමයි කියන්නේ මේ ස්කන්ධ පංචක ක්‍රමයකට හෝ ධර්මතා 18 ක්‍රමයකට හෝ පුළුවන් විදියට ආදීනවේ දකින්න දොස් සහිතයි. අනිච්චයි. යථා භූතං පජාන නේද මොකද? මම නුවණින් විමසනවා. හොඳයි නේද? එතකොට මිසෙන හොඳයි ඊට රොසන්න